හායි ළමයි. ඔන්න මම ඔයගොල්ලන්ට අද වෙනස්ම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න සුදු පුතයි සුදු දෝනි කර්නිවාලේ වලට ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. සුදු දෝනි අඳින්නේ ෆ්‍රෝසන් කාටුන් එකේ එල්සට. සුදු පුතා අඳින්නේ ස්පයිඩර්මෑන්ට. බලන්නකෝ මේ දෙන්නගේ ඇඳුම් ලස්සනයිද කියලා. ඉතින් වෙන පාරවල් වල නම් මට කැමති එක තමයි මේ දෙන්න අඳින්නේ. නමුත් මේ අවුරුද්දේ ඒ දෙන්න කැමතිම කාටුන් චරිත වලින් තමයි ඒ දෙන්න ඇඳුම් තෝරගත්තේ. එරීනා අපි චූටි කාලේ ඇඳුමකට දන්නවද? එරීනා මදන්නල කාලා ගෝල ආවා මේවා තමයි අපි කරේ. සිංහ බාහුව, දොනල් බෑනා, එතකොට මොකද මට මතක නැහැ කරපු මේක. මන මේ ඒවට අපි යන්නේ. අපි මේකට යන්නේ නැහැ. ඔයාලට ඉතින් මේවා දින. හරි. පියම් පිට. Spider dan spider. Ada ke dalam ni spider? Ina, lacam. Cuti ke lacam? Lacam. Elsa, Elsa ni putri ko gala Elsa ke? Bandi pool dah. Cikati. Aspetta. Bacio. එල්සාගේ කොණ්ඩ වෙනස් වුණා නේ අම්මා. ඔව්. එයා ඒකට කැමති දෙහින්දා අපි වෙනස් කළා. ඔව්. එයාට අපහසුයි කොණ්ඩේ. ඔන්න අපේ ස්පයිඩර්. ස්පයිඩර්ගේ ලස්සන කොණ්ඩේ අපි ස්පයිඩර්ගේ තෝපියෙන් වහන්නයි යන්නේ. පවුරා. කොණ්ඩ කෙල්ලි. Vede? Spider. Dai. Me pette capelli. පේනවනේ ඉතින්. දැන් යනවා අපි ඉස්කෝලේට. දෙන්නවත් අඬා. ඔව්. ඔන්න ඉතින් දැන් දෙන්නවත් ලස්සනට අඳගෙන අපි යනවා ඉස්කෝලේට. එහෙනම් ගිහින් බලමුද ඉස්කෝලේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා. Buongiorno. Fingi vesi spider. Oggi è un gruppo di spider. ඉතින් ඇතුළට ගියාම තමයි දැක්කේ ස්පයිඩර්මෑන්ලා ගොඩක් හිටියා. මොකද බබාලා ආස ඒකටනේ. ඒ නිසා ගොඩක් බබාලා ඇඳලා හිටියේ ස්පයිඩර්මෑන් කියන චරිතෙට. ඉතින් ඉස්කෝලේ වැඩ ටිකක් ඉවර කරගෙන අපි ගියා මේ දෙන්නගේ ෆොටෝස් ටිකක් ගහන්න. ඔන්න බලන්නකෝ මේ දෙන්න ෆොටෝස් වලට කොහොමද හිටියේ කියලා. ඔන්න ඊට පස්සේ අපි ආවා අම්මලාගේ ගෙදර. මොකද ආච්චි සීයා ආසයිනේ සුදු පුතාව සුදු දෝනිවයි බලන්න. එල්සා! එල්සා! මොකද කරන්නේ එල්සා? සල්ලි ටිකක් තියාගෙන ඔයා මට දෙනවද සල්ලියක්? මට දෙනවද සල්ලියක්? ලෙක එකක් ගන්නද? බෑ මම ඊට සල්ලි නෑනේ.
ඔයා දෙනවද අනේ ගාසියේ 20ක්ම දුන්නා මේ බොරු සල්ලි ස්පයිඩර් ඔයා මේවා කොහෙන්ද හොයාගත්තේ කොහෙන්ද හොයාගත්තේ ස්පයිඩර් ආච්චි දුන්නද දැන් මොනවද ගන්නෙ ඔයයි ලෙක්ක tu woy wowa oke gam ඔන්න ඒ අතර අපේ වීඩියෝකුත් බලන ගමන් ඉන්නේ ස්පයිඩර් යක් කන්න එල්ල යා sorry එල් සන්ධ්‍යා මංජාරේ යා එවොන් sorry ස්පයිඩර් කැම කන්න යන්ද යක් ඔන්න ඉතින් අද අම්මා අතින් උයන කෑම තමයි කණ්ඩ යන්නේ නූඩල්ස් තියෙනවා පරිප්පු තියෙනවා මෙන්න මේ සැමන් හොද්ද අම්මා මේකේ රස නම් කියලා වැඩක් නැහැ රෝස් පාන් එකක් තිබ්බනම් කන්නත් පුළුවන් මෙන්න මේක තව ටිකේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ මේකට අම්මා තමයි හදන්නේ තාත්තත් බලන් ඉන්නවා දැන් කන්න පපත් ආවා කන්න අත් දෙක වැඳගෙන කන්න ඉන්නේ දැන් එහෙනම් අපි කාලා හම්බෙමු ඔන්න ඉතින් කට්ටියම කනවා කොහමද කෑම බෝනෝ එවන් බෝනෝ සීයේ බෝනෝ Oh, rasanya itu kamu. Elina. Kamu ada? Rasai. Rasai sih. අම්මා අතින් හදපු රසම රස කෑම ටිකත් කාලිවර වෙලා අපේ දවස අවසන් කරා. එහෙනම් ඉතින් මේ වෙනකම් වීඩියෝ එක බලන් හිටියට ඔයගොල්ලොන්ට ගොඩාක් ස්තුතියි. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්නම්. ගිහින් එන්නම්. චාෝ